හෙලෝ ගයිස් සාදරෙන් ආදරෙන් පිළිගන්නවාද YT ලංකා YouTube channel එකට. ඉතින් අද මම ගෙනත් තියන්නේ ඕගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වන තවත් software එකක් ගැන වීඩියෝ එකක්. ඉතින් software එක ගැන හැඳින්වීමක් කරොත් මම මේක ඔයාට සාමාන්‍යයෙන් ඔයාගේ PC එකේ ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලා secondary screen එකක් විදිහට ඔයාගේ PC එකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාට සරලව කිව්වොත් ඒ කියන්නේ PC එකේ ස්ක්‍රීන් එකම තව ස්ක්‍රීන් එකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකටත් ගන්න පුළුවන්. ඒ වගේම එතකොට ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕනනම් ඔයාට ඔයාගේ PC එකට ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා මේ software එකේ. හරි ඉතින් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් පළවෙනිම දැන් ඕගලන්ට මේකේ GlideX කියන software එක පිළිබඳව තමයි මම අද වීඩියෝ ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මේ GlideX කියන software එක ඔයගලන්ගේ mobile phone එකට සහ PC එක කියන දෙකටම download කරගෙන install කරගන්න ඕනේ. PC එකට නම් ගන්න තියෙනවා මං ගාව software එක තියෙනවා මම ඔයගලන්ට ඒක පෙන්නන්නම්. ඒ වගේම මේ mobile phone එකට ගත්තොත් Android එකට Play Store එතකොට Apple phone එකට App Store ඒ කියන දෙකෙන්ම මේක download කරගන්න පුළුවන්. මම පෙන්නන්නම් අපේ Android phone එකට කොහොමද ඒක download කරන්න කියලා. ඔයාගේ පළවෙනිම Play Store app එක open කරගන්න ඕනේ. Play Store app එක open කරගෙන අපි Play Store එකේ මේ යට තියෙන search කියන එකෙන් GlideX කියලා අපි search කරගන්න ඕනේ. GlideX කියලා search කරපුවාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් softwares කිහිපයක්ම ආවා. එතකොට ඔයගලන්ට පේනවා මේ උඩින්ම මම install කරලා තිනවා GlideX කියන software එක. මේක තමයි ඔයගොල්ලෝ download කරගන්න ඕන ඔයගොල්ලන්ගේ mobile phone එකට. මේක MB 40 50ට MB ගන්න මට මතක විදියට ලොකු ගාණක් වෙන්නේ නෑ. මේක 1 million downloads තියෙනවා. හරි මේක ඔයගොල්ලෝ ඔයාලගේ mobile phone එකට install කරගන්න ඕනේ. install කරගෙන ඉවර වෙලා තව පුංචි settings වගේක් තියෙනවා ඔයගොල්ලන්ගේ phone එකේ හදාගන්න. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ mobile phone එකේ settings වලට ගිහිල්ලා settings එකෙන් අපි හොයාගන්න ඕනේ පළවෙනිම developer option කියන option එක. මම මේ විදිහට මගේ system එක හරහා developer options කියන එකට මම යනවා. ඔයාලට වෙනවා ඇති developer options දැන් on වෙලා තියෙනවා මගේ phone එකේ. මම කලින් on කරලා තියෙනවා. ඔයාලගේ phone එකේ developer options off කරලා ඇත්ත වෙන්න මේ විදිහට. මේ option සේරම disable වෙලා ඇති. ඔයගොල්ලෝ මේක on කරගන්න ඕනේ. එතකොට ඔයාලට පෙන්නන load developer options settings load development settings කියලා පෙන්නනවා. ඔයගොල්ලෝ ඒක okay කරගන්න ඕනේ. එතකොට ඔයගලන්ට සාර්ථකව developer option එක on කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ අපේ PC එකටත් අපි මේක install කරලා මේ software එක අපි ආපහු මේ USB එකක් කරහා මේක අපේ phone එක mobile phone එක PC එකට connect කරද්දී connect කරයින් පස්සේ අපි පුංචි setting එකක් on කරගන්න ඕනේ. ඒක අපි ගත්තොත් USB debugging. අපි ඒක search කරගන්න ඕනේ settings එකේ USB debugging. මම මේ search කරගත්තාම ඔයගලන්ට පේනවා ඇති USB debugging කියන option එක ආවා. අපි මේ USB debugging කියන option එකත් on කරගන්න ඕනේ. මම මේ විදිහට USB debugging එකත් open කරනවා. හරි. එතකොට අපි සාර්ථකව අපේ phone එකේ හදාගන්න ඕන settings ටික හදාගත්තා. අපි දැන් යමු අපේ PC එක පැත්තට. හරි ඉතින් අපේ desktop එක පැත්තට අපි ආව දැන්. ඔයගලන්ට පේනවා ඇති අපි
ගයිඩෙක්ස් ඉන්ස්ටෝල එක මං අරන් තියෙනවා ඩෙස්ක්ටොප් එකට. මේක ඉන්ස්ටෝල් කරගන්න ඕන අපි දැන්. අපි මේක සිම්පල් රයිට් ක්ලික් කරලා ඕපන් කරන්න ඕන. එතකොට ඔයාලට පේනවා ඇති ඉන්ස්ටෝල් ග්ලයිඩෙක්ස් කියලා ඔයගලන්ට වෙනම ඉන්ටර්ෆේස් එකක්. මේක සාමාන්‍ය software එකක් ඉන්ස්ටෝල් කරනවා වගේ නෙමෙයි. හේතුව තමයි මේක Microsoft Store එකකින් අපි ඉන්ස්ටෝල් කරන්නේ. ඒ කියන්නේ Microsoft Store එක හරහා අපි මේ software එක අපේ desktop එකට ඉන්ස්ටෝල් කරගන්නේ. මේක normal අපේ Google එකෙන් download කරගන්න බෑ. මං දන්න විදිහට නම් මං හෙව්ව විදිහට මේක තිබ්බේ නැහැ Google install එක. ඒ කියන්නේ Google එකෙන් download කරලා install කරගන්න යා. මේක තමයි හම්බුන එක. මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි මේක install කරගන්න එක. මේක අපි මේ යට තියෙන install කරන බටන් එක දීලා install කරගන්න තියෙන්නේ. එතකොට ඔයගලන්ට මේක Microsoft Store එක හරහා තමයි install වෙන්නේ. හරිද? අපි මේක install කරගමු. මම install කරන බටන් එක ඔබනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති installing app package කියලා මේක 100ට ගාණක් පෙන්නනවා. අපි මේක 100% වෙනකන් ඉන්න ඕනේ. full install වෙන්න. හරි ගයිඩෙක්ස් is ready. software install වුණා. අපි මේ close කරගන්න ඕනේ. close කරගෙන ඉවරලා ඔයගලන්ට පේනවා මේ desktop එකේ නම් කිසිම shortcut එකක් create වුන්නේ නැහැ තාම. මේක එහෙම create වෙන්නේ නැහැ. අපි අපේ Windows button එක ඔබවුවට පස්සේ ඔයගලන්ට පේනවා මේ ගයිඩෙක්ස් software install වෙලා තියෙනවා. මෙතන පේන්නේ නැත්නම් ඔයගොල්ලෝ search කරගන්න ගයිඩෙක්ස් කියලා. එතකොට ඔයගලන්ට ඔයගලගේ software එක බලා ගන්න පුළුවන්. අපි ඒක open කරගන්න ඕනේ. ගයිඩෙක්ස් open වුණා. welcome to the ගයිඩෙක්ස් කියලා interface එක තියෙනවා. අපි මේක next කරගන්න ඕනේ. යට තියෙන next button එක අපි click කරගන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති new updates for optimal user experience, make sure you update GlideX to the last version කියලා තියෙනවා. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගලගේ කනෙක්ෂන් එක ඔයගලන් කනෙක්ට් කරලා ඔයගලගේ කම්පියුටර් එකට මේක I understand කියන බටන් එක දුන්නාම මේක user account control එකකින් yes කරන්න යනවා. අපි yes කරගන්න ඕනේ. yes කරාට පස්සේ උනට වෙනවා ඇති automatically මේක updating වෙනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකින්ද. හරි අප්ඩේට් වෙන සාමාන්‍යයෙන් මේක විනාඩියක් විනාඩි දෙකක් අතර කාලයක් යනවා. එතකොට මේක අප්ඩේට් කරගන්නම ඕනමයි කියලා එකක් නැහැ. ඕනනම් ඔයාලට ඒක ක්ලෝස් කරලා පරණ අප්ඩේට් එකෙන්ම රන් කරන්න පුළුවන් software එක. ඒත් මේක මේගේ software එක අප්ඩේට් කරන්න එකතු වෙන functions වැඩි අපිට. ඒකින්ද මේක අප්ඩේට් කරන එක හොඳයි. ඒකින්ද අපි මේක අප්ඩේට් කරගත්තා නම් හොඳයි කියලා මම රෙකමන්ඩ් කරනවා. හරි ඉතින් ඔයාලට වෙනවා ඇති මේක කන්ටිනියු කරන්න තියෙනවා. මේක කන්ෆර්ම් කියන බටන් එක අපි ඊළඟට ක්ලික් කරගන්න ඕනේ. මම මේ විදිහට ක්ලික් කරනවා කන්ෆර්ම්. හරි එතකොට ඔයාලට වෙනවා ඇති මෙතන QR code එකක් ඇවිල්ලා Google Play Store නැත්නම් App Store කියලා ටින් වැටිලා තියෙනවා. මේකෙන් කියන්නේ මේ Android phone එකටත් වගේ install කරගන්න කියලා මේ software එක මේ QR code එක scan කරලා ඔයගලන්ට ලේසියෙන්ම ඔයගේ Android phone එකට මේක install කරගන්න පුළුවන්. හරි ඉතින් අපේ Android phone එකට අපි මේක install කරගත්ත නිසා අපි මේක next කරමු. හරි දැන් අපේ GlideX interface එකට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේන tutorial එකක් ආවා. මේ tutorial එකේ ආවගමු. හරි ඔයාලට පේන ඇති ෆන්ක්ෂන්ස් කිහිපයක්වත් තියෙනවා. අපි මේක සිම්පලි ස්ටාර්ට් now කියන එක දැන් අපි ක්ලික් කරගන්න ඕනේ. ස්ටාර්ට් now එක ක්ලික් කරනවා දැන්. හරි එතකොට ඔයගලන්ට වෙනවා ඇති choose the functions you want to use කියලා වැටිලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන functions එක ක්ලික් කරන්න කියලා තියෙන්නේ. පාවිච්චි ගන්න ඕන එක. ඔයාලට වෙනවා ඇති මේ VIP mark වැටිලා තියෙනවා functions තුනක්.
ඒ ෆන්ක්ෂන්ස් තුන අන්ලොක් කරගන්න නම් අපි ප්‍රීමියම් පැකේජ් එක ගන්න ඕනේ. මං හිතන්නේ සල්ලි දීලා ගන්න ඕනේ අපි බයි කරලා. මොකද මේ බයි කරලා ගන්න තියෙන software එකක් හින්දා ඒ ෆන්ක්ෂන්ස් තුන අපිට ලබා ගන්න වෙන්නේ නැහැ. මමත් ෆ්‍රී පැකේජ් එකක් තමයි දැන් යූස් කරන්නේ මේකේ. හරි, අපි බලමු මේකේ සාමාන්‍යයෙන් මේ extend කියන ෆන්ක්ෂන් එක අපි පොඩ්ඩක් ක්ලික් කරලා බලමු. හරි, ඔයගලන්ට ඒක ක්ලික් කරපුවම පේනවා ඉතින් මේ installing කියලා වැටිලා මෙතන සර්ච් වෙනවා අපේ ෆෝන් එක. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ මේක කරන්න කලින් අපි මේ කැන්සල් කරමු. හෝම් එකේ ගිහලා ස්ටාර්ට් දීලා මේ එක්ස්ටෙන්ඩ් කියන කොමන්ඩ් කලින් අපි ඔයගොල්ලන්ගේ ෆෝන් එක අනිවාර්යෙන් USB කනෙක්ට් එකක් කරන්න ඕන අපේ PC එකට. ඒ කියන්නේ USB කේබල් එකක් හරහා කනෙක්ට් කරන්න ඕන අපේ PC එකට. ඔයගොල්ලන්ට වෙන ඇති මම කනෙක්ට් කරලා තියෙනවා දැන් මගේ ෆෝන් එක. නෙට්වර්ක් උත් දීලා තින්න. ඔයගොල්ලෝ USB tethering on කරගන්න. මම දන්නවා ඇති මම හිතනවා ඔයගොල්ලෝ දන්නේ නැති කියලා USB tethering ඕපන් කරගන්න. ඒක දන්නේ නැත්නම් වැඩකුත් නැහැ. හරි, USB tethering on කරලා තින්නේ මං. එතකොට තමයි මේ වගේ නෙට්වර්ක් එක එන්නේ. හරි, අපි එතකොට extend කියන එක ඔබන්න ඕනේ. extend එක ක්ලික් කරපුවම ඔයගලන්ට පේනවා මේ device එක search in වෙලා අපේ device එක පෙන්නනවා මෙතන. ඔයගොල්ලෝ එතකොට මේ device එක අපේ ෆෝන් එක එතන පෙන්නන එක එකපාරට ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගත්තාම ඔයගලන්ට පේනවා ඇති accept request on selected device කියලා වැටෙනවා. එතකොට අපේ මොබයිල් ෆෝන් එකට අපි ආපහු යන්න ඕනේ. අපි බලමු මොබයිල් ෆෝන් එකේ. ඉතින් මම මගේ PC එකෙන් GlideX එකෙන් මගේ ෆෝන් එක දැන් ක්ලික් කරනවා ඒ පාරක්. එතකොට ඔයගලන්ට පේනවා ඇති මැසේජ් එකක් ආවා. accept කරන්න මැසේජ් එකක් ආවා. 2 step verification කියලා තියෙන එකක්. හරි, අපි ඒක accept කරගන්න ඕනේ. මම මේ විදිහට accept කරනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති හරි, ඔයගලන්ට පේනවා ඇති එකපාරටම මගේ PC එකේ ස්ක්‍රීන් එක මගේ මොබයිල් ෆෝන් එකට ආව එකපාරටම. ඔයගලන්ට පේනවා ඇති ඒ කියන්නේ මම මේ ස්ක්‍රීන් ෂෙයා එකක් තමයි දැන් මේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ PC එකේ secondary screen එකක් විදියට මගේ PC එකේ screen එක මේ mobile phone එකට දෙන option එක තමයි මම මේ දීලා තියෙන්නේ. හරි, මම මේක close කරගන්නවා. හරි, එන්නේ මේ විදිහට තමයි අපි mobile phone එකෙන් මේක කරගන්න ඕනේ. හරි, දැන් මම වෙන option එකක් try කරනවා. මේ close කරලා අපිට මෙතන මේ cross device options කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් තියෙන ඒවා. මේ mirror කියන option එක මම දැන් මේ mirror කියන function එක මම try කරලා බලනවා. search for device කියන එක මම click කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා තියෙන්නේ මගේ phone එක select වුණා මෙතන search වෙලා තියෙන්නේ. මම click කරගන්නවා. එතකොට මගේ phone එකට එනවා accept කරන්න message එක. මම ඒක accept කියන එක දුන්න ගමන් ඔයාලට පේනවා ඇති මම මගේ ෆෝන් එකට වීඩියෝ එක හරවන්න. GlideX එකෙන් මම අර විදිහට අපේ මොබයිල් ෆෝන් එක ක්ලික් කරගත්ත ගමන් ඔයගලන්ගේ ෆෝන් එකකින් permission management කියලා වින්ඩෝ එක පාට ඕපන් වෙයි. අපේ වින්ඩෝ එකේ screen recording කියන එක off වෙලා තියෙන දැන්ට. අපි මේ විදිහට screen recording කියන එකට ක්ලික් කරගන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති start recording no casting with GlideX කියලා message එකක් ඇවිල්ලා තියෙනවා. අපි start now දෙන්න ඕනේ. start now දුන්න ගමන් අපේ mobile phone එකේ screen එක අපේ PC එකට යනවා. මම ඒක ඔයගලන්ට මගේ PC එකෙම පෙන්නන්නම්. ඒ කියන්නේ PC එකේ window එකට ගිහිල්ලාම පෙන්නන්නම්. හරි, ආයෙ පාරක් මම මේ mirror කියන option එකේ ක්ලික් කරනවා. එතකොට search in එක වෙනවා මෙතනින්. හරි, my phone එක search in වුණා. මම phone එක ක්ලික් කරගන්නවා ඉස්සරහ. එතකොට මගේ mobile phone එකට අර message එක ආපහු සැරයක් ආවා. මම ඒක accept කරපු ගමන් screen recording කියන option එකට ආවා. ඒක off වෙලා තියෙනවා. අපි ඒක on කරගන්නවා. මම අර කලින් කරපු විදිහට ඒක start now දීපු ගමන් ඔයාලට පේනවා ඇති
මගේ ස්ක්‍රීන් එක ෆෝන් එක ස්ක්‍රීන් එක ආවා ෆෝන් එක තම ගෝඩියට ගඩි දාල් තියන්නේ ඉති ඔන්න වෙනති සාර්ථක විදියට අපේ මොබයිල් ෆෝන් එක ස්ක්‍රීන් එකත් ආවා අපේ ඩෙක්ස්ටොප්පයට ඕනට වෙනති ඇවිල්ලා තියෙනවා ඩෙක්ස්ටොප්පයට අපිට මේක ටච් කරගන්න පුළුවන් ඒ ගැන පිසිගෙන් අපේ ටච් කරනවට කරන්නත් පුළුවන් ඒකට අපේ Bluetooth හරහා මේක කනෙක්ට් කරගන්න ඕනේ ඕනට වෙනති do you want to enable PC control කියලා පැටලා තියෙනවා මම මේක yes කරනවා එතකොට පේනවා එතකොට PC control කියලා start Bluetooth pairing කියලා තියෙනවා අපි මේ Bluetooth හරහා කනෙක්ට් කරගන්න ඕනේ ඒකට මගේ PC chipset එක නෑ ඒකින්ද මට ඒක කරන්න විදියක් නෑ දැන් හරි ඉතින් ඕගලන්ට පේනවා ඇති ඕගලන්ට ඕන විදිහකට මේක adjust කරගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් එක අපි PC එකටත් ගත්තා එතකොට PC එකේ ස්ක්‍රීන් එක අපි මොබයිල් ෆෝන් එකටත් ගත්තා ඊටම සාර්ථක ලෙස ඉතින් ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් මේ දේ ඕන කෙනෙකුට තේරෙන විදිහ තමයි මේක තියෙන්නේ software එකේ අපේ ඉන්ටර්ෆේස් එකත් ඉතින් උගලන්ට ලේසියෙන් මේ දේ කරගන්න පුළුවන් තව ඔප්ෂන් වගේක් තිබ්බා ඕනට ඕනම් පේ කරලා මේ ඔප්ෂන් එක අර අන්ලොක් කරගන්න පුළුවන් VIP ඔප්ෂන්ස් ඒ වගේ මීට වඩා දෙයක් කරගන්න පුළුවන් එතකොට හරි ඉතින් අද අපේ වීඩියෝ අවසන් කරනවා වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා හිටපු හැම කෙනාටම good luck ජය වේවා